සමහරුන්ගේ කේන්තිය හිටිනවා. ඒ හිටින එකට කියනවා ක්‍රෝධය. සාමාන්‍යයෙන් කෙලෙස් නොනැසූ මනුස්සයට ඉතින් කේන්ති යනවනේ. ද්වේෂය තියෙන හින්දා ද්වේෂය ඇවිස්සෙන තැන ආපු ගමන් කේන්තිය ගැටීම උඩට එනවා. හැබැයි සමහරුන්ගේ දියුණු හිත් තියන අයගේ කේන්තිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා ඒක හරියට වතුරේ ඇඳ ඉර වගේ. වතුර ඉරක් ඇඳොත් එහෙම අඳිනකොටම මැකෙනවා. ඒ වගේ සමහරුන්ට හිත දියුණු නිසා කේන්ති ගියපු ගමන් නැති වෙනවා. සමහරුන්ගේ කේන්තිය වැලි පොළවක ඇඳ ඉරක් වගේ. වැලි පොළවේ ඉරක් ඇඳොත් එහෙම ඕක ඉතින් ටික දවසක් තියෙනවා. නමුත් ඕක මැකිලා යනවනේ නේ. ඒ වගේ සමහරුන්ගේ ටික දවසකින් මැකිලා යනවා. හැබැයි සමහරුන්ගේ කේන්තිය සෙල්ලිපි වගේ. බලන්න අතීතයේ රජදරුවන්ගේ සෙල්ලිපි අදටත් කියවනවා. ඒව ගල්වල කොටලා තියෙන්නේ ආයෙව මැකෙන්නේ. පරම්පරා ගණන් අදිනවා. මහා වටිනේවා වගේ හිත ඇතුලේ කේන්ති ක්‍රෝධ නොමනාප කොටාගෙන අද මේ බණපදේ පිංගතුනේ අදම හිත සුද්ධ කරගෙන යන්න. ඔයාලගේ හිත ඇතුලේ මොනවා හරි තියෙනවා නම් කේන්ති ක්‍රෝධ අමනාප කොටාගෙන ඔය ලස්සන හිත කේන්ති වලින් කැත කරගන්න එපා.